අපි මේ සම්බන්ධව මේ වැඩ කටයුතු සම්බන්ධව මම යන අපේ ප්‍රධාන නිලධාරි මාත්මින්ට මීට කලින් මම මේ දේවල් පැහැදිලි කරලා තියෙනවා. නමුත් මේම අවස්ථාව මම කෙටියෙන් ওই ටික පැහැදිලි කරන්න. අපිට ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. ප්‍රශ්නයක් තිබ්බා මේ රටේ තියෙන මේ ප්‍රවාහන හැදුම් වලින් අන්බැලන්ස් එකක්. එතකොට ඒකට උත්තරයක් හොයන්නේ කියලා අපි බලමු. කියන්නේ පොඩ්ඩක් සොයලා බැලුවා. ප්‍රධාන ප්‍රශ්නයක් හැටියට කීපයක් තිබ්බට අපිට අවශ්‍ය වුණා මේක අධ්‍යයනයක් කරන්න. 2024 5 වෙනි මාසේ 12 වෙනිදා තමයි මේ වැඩ කටයුතු වලට අපි බහින්නේ. බැලලා මේ ගැන සොයාගෙන ගිහිල්ලා අපේ ලංකාවේ අපේ විශ්වවිද්‍යාල කීපයක් අපි සම්බන්ධ කරගෙන මේ ගැන අධ්‍යයනයක් කරා. ඔය අධ්‍යයනය කරලා අපි බලාගෙන යද්දී අපිට ප්‍රශ්න කීපයක් හඳුනා ගන්න පුළුවන් වුණා. ඒකෙදී ඒ ඔක්කොම අපිට විසඳ ගන්න බැරි වුණා. අපි ප්‍රධාන කීප ප්‍රශ්න තුනකට මැදිහත් වෙන්න උත්සාහ කරා. ඒ තමයි ප්‍රධාන ප්‍රශ්නයක් හැටියට අපේ රටේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ තියෙන මේ තියෙන ඇප්ස් ඔක්කොම තියෙන්නේ පිටරට ඇප්ස්. දැනට 27ක් විතර මේවා රෙජිස්ටර් වෙලා තියෙනවා. මේකේ එන ආදායමෙන් 75% රටින් පිට යනවා. මේකට මොකද්ද අපි කරන්නේ? මේක පළවෙනි ප්‍රශ්නයක් හැටියට අපි බලමු. ඊළඟ ප්‍රශ්නයක් තමයි මේ ඇප් වලට එහෙම නැත්නම් මේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ඇදිලා ඉන්නේ මේ 3 wheel අය තමයි වැඩියම ඉන්නේ. එතනදී රට තුල ගැටුමක් ඇති වෙලා තියෙනවා. පාක් වල ඉන්න 3 wheel අය එතනින්ම ඉන්නවා. මේ ඇප් වලට අතුල් වෙලා ඉන්නවා වෙනම සෙට් එකක්. එහෙම බැලුවොත් අපි ඔය සොයලා ඒකේ මේ වැඩි විස්තරයක් හොයාගෙන යනකොට අපිට තේරුණා රැකියාව වශයෙන් කරන 3 wheel පාක් වල ඉන්න අය මේවට කැමති නෑ. එයාලා එතනම ඉන්නවා. නමුත් දැන් මේ පිට මේකට අතුල් වෙලා තියෙනවා වෙනම part time jobs කියලා. මේකේ තවත් විශේෂම දෙයක් තමයි මේක වැඩි පිළිසක් ඉන්නේ 150ක් රාජ්‍ය සේවකයෝ. එතකොට මේ part time දැන් අපිට ප්‍රශ්නයක් මතුවෙනවා රැකියාව වශයෙන් කරන මේ 3 wheel අය මේකේ මේ ඇප් එකට අතුල් වෙන්නේ නැහැ. නිතරම රණ්ඩු වෙනවා, ප්‍රශ්න වෙනවා. එතකොට එයාලගේ තාක්ෂණ ලෝකයේත් එක්ක එයාලට රැඳෙන්න බෑ. නිතරම එතන එන්නේත් නැහැ. මේක වැඩි වෙලා යනවා. දැන් මෙයාලට ආදායමක් නැති වුණොත් රටේ තව ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිදු වෙනවා අපිට. මේකේ වැඩි පිරිසක් ලක්ෂ 5කට වැඩි පිරිසක් ඉන්නවා තරුණ සෙට් එකක්. ඉතින් මේකට විසඳුමක් දෙන්න ඕන ඊළඟ දෙවෙනි ප්‍රශ්නයක් හැටියට අපිට ඕක තමයි ආවේ. ඒතර ඒ ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න අපිට කියන්නේ 100% බැරි වුණා. අපි හිතුවා එයාලට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ ලාභ අඩුව කියන තැනින්. ලාභ අඩුයි. ඒ කියන්නේ රුපියල් 200කට දිව්වොත් දැනට ලැබෙන්නේ 140යි. එතකොට ලාභ අඩු නිසා අපිට යන්න බෑ කියන තැනේ ඉන්නවා. දැන් නිතරම අපිට මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න සිදු වෙන අතර අපි බැලුවා එහෙනම් ඒකටත් මේකේ ඇතුළේ අපි උත්තරයක් හොයමු. තුන්වෙනි ප්‍රශ්නේ තමයි අපි ඩිජිටල් ආර්ථිකයත් එක්ක ඉස්සරහට යනවා. මේ ඩිජිටල් ආර්ථිකය කොහොමද ගමට ගෙනියන්නේ? ඒක යනවා. ඒ වුණත් අපේ පැත්තෙමුත් අපි මේකට සහයෝගයක් දෙන්න පුළුවන්. රජයේ ගෙනියන්න මේ සුවිශේෂම වැඩපිළිවෙලට අපිත් කොහොමද මේකට උදව් කරන්න කියලා බලලා මේ ප්‍රශ්න තුන තමයි අපි අතට ගත්තේ. අරගෙන තමයි මේ ඇප් එක හදන්නේ. මේ ඇප් එක හදන්න අපි ඊට කලින් අපි බැලුවා මේක කොහොමද කරන්නේ. ඊට පස්සේ මේක කොයි විදිහටද රජයේ පැත්තක් හැටියට මේක ගන්නෙ. මේම අපි බලාගෙන යද්දී ප්‍රධාන වශයෙන් මම මේක පළවෙනියටම අර විශ්ලේෂණය කරගෙන එහෙම නැත්නම් අධ්‍යයනය කරගෙන
කතා කරේ ඊටපු සම්පකාර කොමසාර්තුමාට අමිල නවරත්න මහත්තයාට තමයි පළවෙනියටම මම කතා කරේ. එතුමා මගෙත් එක්ක හිටවත්. ඊට පස්සේ ඒකත් එක්ක මේක බැලුවා ප්‍රවාහන ශාස්ත්‍රයේ පැත්තේ ලොකු ගැටලුවක් තියෙනවා. ඒ නිසා අපි අපෙත් එක්ක නිතරම හිටපු දැනට ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් මෙඩියට කටයුතු කරන්නේ දිලිප මේ ලේකම්තුමියත් අපි මේ වැඩේට එකතු කරගත්තා. ඒ කරලා සාකච්ඡා කරගෙන ගිහිල්ලා තමයි මේ ඇප් එක අපි හදන්න උත්සාහ කරේ. මේ ඇප් එකට සම්පූර්ණ අපේ විශ්වවිද්‍යාලය සම්බන්ධ කරගත්තා. අපේ ළමයි සම්බන්ධ කරගත්තා. මෙහෙම සම්බන්ධ කරගෙන මේකට මුදල් යොදවන්න වෙලා තිබ්බා. ඊට පස්සේ අපි බැලුවා අපේ යහළු අපේ කොලෙජ් එකේ අපිත් එක්ක හිටපු යහළු ටික නුවර ඉන්න යහළු ටික අපි ඇරෙස් කරගත්තා. එයාලා සමහර රටවල් වලින් ඉන්නවා. එයාලා මේකට ලොකු දායකත්වයක් දුන්නා. ඒ අරා තමයි මේ ඇප් එක හදාගත්තේ. එතකොට දැන් අපි මේක තුල ලාභයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව ජනතාව වෙනුවෙන් ජනතාවට කියන තැනට තල්ලු වෙලා තමයි මේ ඇප් එක සම්පූර්ණ කරගෙන තියෙන්නේ. දැන් මේක පළවෙනියට අපි ගිය මාසේ 24 වෙනිදා මානුවර මානකර සභාව සම්බන්ධ කරගෙන සම්පූර්ණ ත්‍රිවිල් සංගම් ටික ගෙනලා ගරු ආණ්ඩුකරතුමාගේ නායකත්වයෙන් මේ වැඩපිළිවෙල දැනුවත් කරා. ඊට පස්සේ අද අපි නැගතට මේ වැඩ ටික කරමු කියලා ගරු ආණ්ඩුකරතුමා අපිට උපදේශ ලබා දුන්නා. ඒ අනුව තමයි මේ වැඩසටහන මෙතනින් වෙන්නේ. මේක අපි ගෙනියන්න බලන්නේ ඉස්සරහට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අරා පොලිසි ස්ථානයි පළාත් පාලන ආයතනයි සම්බන්ධ කරගෙන ග්‍රාම සේවක කාර්යාලය මගින් ගමට දියත් කරමු කියන තැනේ තමයි අපි මේ වැඩපිළිවෙල අරගෙන යන්නේ. මේ වැඩපිළිවෙල සරලව කිව්වොත් මෙන්න මෙහි විදියට තමයි වැඩ ගැසීලා තියෙන්නේ. අපි අදින් පස්සේ මේක ඒ විදියට ගෙනියමු කියලා බලාපොරොත්තු වෙනවා. ඒකට ඔබ සියලු දෙනාගේම උපදේශ සහ අනුශාසන මඟ පෙන්වීම අපිට ලැබෙයි කියලා විශ්වාස කරනවා. අපේ කණ්ඩායමේ බෝඩ් එකට අපි එකතු කරා අපේ කොමසාර්තුමියගේ සම්පකාර කොමසාර්තුමියගේ සහ ඒ නිලධාරි මාතුන්ගේ සාකච්ඡාව අනුව එයාලා දීපු උපදේශ අනුව අපි මේකට අතුල් කරා විවිධ ශාස්ත්‍රයන් ඉන්න මේ පුද්ගලයෝ මේකට අතුල් කරමු කියලා තීරණය කරලා තමයි මම විදුවලක හිටපු විදුවල්පති කෙනෙක්. එතකොට ප්‍රධාන ලේකම් වශයෙන් කටයුතු කරපු අපි ගාමිණී රාජරත්න මහත්තයා. එතකොට පොලිස් SSP කෙනෙක්. ඊට පස්සේ ડોක්ටර්ස් මේ මෙඩිසින් පැත්තේ එක්කෙනෙක්, ලොයර්ස්ලා 4 දෙනෙක්, කම්පියුටර් එන්ජිනියර්ස්ලා 3 දෙනෙක් මෙහෙම අතුල් කරලා තමයි මේක අපි මෙතන තියෙන බෝඩ් එකක්. මේකේ අපි එමුම රැකියාවක් කරලා තියෙනවා, කරගෙන ඉන්නවා. අපිට ජීවත් වෙන්න මාර්ගයකුත් තියෙනවා. රටට නිවැරදි වැඩක් කරමු කියලා තමයි මේක අතට අරන් තියෙන්නේ. මේකට ඔබ සියලු දෙනාගේම සහයෝගය සම්පූර්ණයෙන් අපිට ලැබෙයි කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා. මේක නිවැරදි විදියට හරි ගමනක් යමු කියලා කියමින් මම නියම වෙනවා. ස්තුතියි. ඒ වගේම මම හිතන්නේ සම්පකාර සමිති සමාරම්භයක එක ගැන කාරණයක් මතක් කරන්න ඕනේ. අපි සම්පකාර සමිති වල ප්‍රතිපත්ති වල කාරණයක් තියෙනවා සම්පකාර සමිති අතර සහයෝගීතාවයක් පවත්වා ගත යුතුයි කියලා. ඉතින් මම හිතන්නේ මේ ප්‍රතිපත්තිය ආදර්ශයක් කරගනිමින් මේ අවස්ථාවට සම්පකාර සභාපතිවරුණුත් සුවිශේෂ කණ්ඩායමක් නියෝජනය කරනවා. ඉතින් එතුමන්ලත් මේ අවස්ථාවට පිළිගන්නවා. ඒ වගේම අපි දන්නවා මේ අවස්ථාවේදී විශේෂයෙන්ම සම්පකාර සමිතියේ කටයුතු කරනකොට රාජ්‍ය සහ පෞද්ගලික අංශي විශේෂම වාණිජ්‍ය කටයුතු කරනකොට ඒ සම්බන්ධ වෙන විශේෂම මහජන බැංකුව සහ මොබිටෙල් සෙල්ටි ඩයලොග් ඇතුළු සංනිවේදන සේවාවන් මේ අවස්ථාවේ මම හිතන්නේ ඩිජිටල් කරන වැඩසටහනක් වශයෙන් විශේෂ සුවිශේෂී සමිතියක් වශයෙන් මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා. ඒ වගේම මේ අවස්ථාවට අපි ආරාධනා කරනු ලැබුවා නියෝජ්‍ය පොලිස්පතිතුමාටත් අපි බලාපොරොත්තු වෙනවා එතුමා කාර්ය බහුල වුණත් කොයි අවස්ථාවේ ඔහු සම්බන්ධ වෙයි කියලා. ඉතින් ඒ ඇතුළු මේ අවස්ථාව නියෝජනය කරමින් පැමිණි සම්භාවනීය ඔබ තමුන්නාන්සලා ඒ වගේම
හරිගමන සමිතියේ සභාපතිතුමා ඒ වගේම මේ කාර්යම අධ්‍යක්ෂ මණ්ඩලය සහ කාර්ය මණ්ඩලය විශේෂයෙන්ම මේ අවස්ථාව ඉතාමත් අද සුවිශේෂී අවස්ථාවක් ලෙස සැමරීමට කටයුතු කරලා තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ සම්පකාර සමිති ගත්තහම සම්පකාර සමිතියක් ලියාපදිංචි කරලා අවසන් වෙනතේ විශේෂයෙන්ම සම්පකාර කොමසාරිස්වරයා දෙපාර්තමේන්තු විදිහට අපි පසුපස්සෙම සිටිනවා. ඉතින් සම්පකාර සමිතිය කියන එක හරියට ප්‍රයෝජනයක් ගත්තොත් මම හිතන්නේ ඒකේ තියෙන ප්‍රතිපත්ති සහ ඒ නිර්මල ගුණාංග හරියට ප්‍රයෝජනයට ගත්තොත් මම උදාහරණයක් විදිහට ගත්තොත් ඒක පිරිසිදු ජලය වගේ. අපි ලිඳක් ජලාශයක් ගංගාවක් එක පාවිච්චි කරනකොට බය පරිහරණය කරන අය භාවිතා කරන අය ඒකේ තියෙන ඒ ಗುಣධර්ම වැඩි දෙනාගේ යහපත සඳහා ප්‍රයෝජනයට ගන්නවා නම් සම්පකාර සමිතියත් මේ පිරිසිදු ජලය වගේ ප්‍රයෝජනයට ගන්න පුළුවන්. හැබැයි ජලය අපවිත්‍ර වුණොත් ඒකේ ගුණාංග මැකිලා යනවා. ඒ නිසා සම්පකාර සමිතියක් විනිවිදභාවයෙන් සහ ඒ ප්‍රතිපත්ති සහ ආචාර ධර්ම වලට අනුකූලව ගමන් කළ යුතුයි. ඉතින් මේ හරි ගමනේදී අද දොරට වඩින අවස්ථාවේ මම විශේෂයෙන්ම සන්තෝෂ වෙනවා. ඉගේ සභාපතිතුමා ඇති අධ්‍යක්ෂ මණ්ඩල විශේෂයෙන්ම විද්වත් මණ්ඩලයක් ඉන්නවා. අපි බලාපොරොත්තු වෙනවා මේ අද දින සුබ මොහොතින් මේ ආරම්භ වෙන සම්පකාර සමිතිය ඒ විශේෂයෙන්ම විද්වත් මණ්ඩලය සම්බන්ධ වෙලා මේ ව්‍යාපෘතිය තුල මම හිතන්නේ මේ ප්‍රධානම මහනුවර නගරයට පළාතට විශේෂයෙන්ම අද ඩිජිටල් තාක්ෂණය උපයෝගී කරගෙන මේ වැඩසටහන දියත් කිරීම හරහා ආදර්ශයක් සපයමින් ප්‍රවාහනයේ සේවය තුල නව වෙනසක් ඇති කරයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඒ සඳහා අවශ්‍ය ගුරුහරුකම් මේ සම්බන්ධව විශේෂයෙන්ම සම්පකාර දෙපාර්තමේන්තුව වගේම විවිධ සේවා සපයන ආයතනත් තියෙනවා. ඉතින් ඒවත් අදහසුත් අරගෙන මේ සමිතිය තවත් දියුණුවට පත් කරගයි කියලා විශ්වාස කරන ගමන්ම මේ සමිතිය අද සුබ මොහොතට සම්පකාර කොමසාරිස්වරිය වතින් අපේ සියලු දෙපාර්තමේන්තුවේ සුභාශිංසන මම වගේ මේ සියලු දෙනාගේම සුබ පැතුම් අද දින එක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ සඳහාත් අවස්ථාව සැලසෙමින් ඔබ සියලු දෙනාටම අද සුබ දවසක්. ඒ වගේම හරිගමන සම්පකාර සමිතියටම සුබ දිනයක් විශේෂම ඓතිහාසික පියවරක් සුබ පැතුම් කරමින් ඉදිරි කටයුතු කර ගන්න අවස්ථාව දෙන බොහොම ස්තුතියි.